මෙතනින් 60ට හමාරක් යනවා දේශපාලන ජන අරක මේක යනවා පරිසරවේදී කියලා අරමු මේක හැපෙන්නේ නමුත් අපිට හැමදාම පේන මෙතෙන්ද අපි දන්නවා මේ ඊයේ පෙරේද මෙතන පොඩ්ඩක් සුද්ධ කරගෙන ගියා මේක කපන්න බැයිද අපි විරුද්ධ කවුද අපිට ඒකට හදවත දන්නවා මේක පෞරාණික උරුමයක් අපේ දරුවන්ට ඒ කියන්නේ වක්තෘත්ව කවුරුත් නැහැ හරිම කනගාටු මහත්ව වෙන්න අපි මේ දැන් මොහොතේ නෙවෙයි අපි දකින්න හැම වෙලාවෙම කියනවා මේක දකින්නවා දුක් වෙනවා ඊට වඩා අපිට ඒක කරන්න දෙන්නේ නැහැ සුබ දවසක්. ඉතින් අද ටිකක් වෙනස් විදිහේ දෙයක් ගැන කතා කරන්න හිතුණා. මාවනැල්ලේ අපිට සුවිශේෂී වස්තුවක් ඒ කියන්නේ ඉතාමත්ම ආදරයෙන් සහ මේක රැක බලා ගන්න ඕනේ පුරාවිද්‍යාත්මක ලක්ෂණ රාශියක් මේකේ තියෙන නිසා අදත් විදේශ ජාතිකයෝ දෙස් විදේශ සංචාරකයෝ මේ ස්ථානයට ඇවිල්ලා දැකලා පුදුම හිතෙන වස්තුවක් තමයි අපිට මේ මාවනැල්ලට උරුම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මාවනැල්ල ඉපරණි ගඩොල් පාලම. මේ ගඩොල් පාලම 1832 සහ 1833 කාලේ තමයි හදලා තියෙන්නේ. තවමත් වාහන ගමනාගමනය සඳහා භාවිතා කරන එකම ගඩොල් පාලම. ආරුක්කු 4කින් සමන්විත මීටර් 70ක් දිග මේ පාලම අද විදමිට දකින්නට ලැබෙන සෝචනීය තත්ත්වයක් පිළිබඳව තමයි ඔබට මේ මා සඳහන් කරන්නේ. මොකද මේකේ ගස් කොළන් පැලවිලා සමහර කපුටු බෝ කියන සාකය මේකේ හැමතැනම තියෙනවා. ඒ වගේම මේ මුල් ගියන් පස්සේ මේ පාලමට විශාල ලෙස හානි සිද්ධ වෙනවා. මොකද මේක ගඩොල් පාලමක් කිසිදු කම්බියක් භාවිතා කරලා හදපු පාලමක් නෙමෙයි. ලංකාවේ මේ වගේ මන් දන්න හැටියට පාලමක් තියෙන්නේ බදුලු ප්‍රදේශයේ. ඒ වගේම මාවනැල්ල ප්‍රදේශයේ තමයි මේ පාලම තියෙන්නේ. එතකොට මේක අපි ආරක්ෂා කර යුතු සහ වර්තමානයේ දෙස් විදේශ සංචාරකයන්ට මේක පෙන්නලා මාවනැල්ලට වගේම ලංකාවට හොඳ සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් ස්ථානයක් හැටියට තමයි අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි අවාසනාවකට මේක ආරක්ෂා කරගන්න ඕන කියන පිරිසක් අපි අතර නිර්මාණය වෙලා නැහැ. ඉතින් අද අපි මේ පිළිබඳව සොයා බලනකොට අපිට මේ ප්‍රදේශයේ පදිංචි මේ පාලමට ආදරය කරන ඒ වගේම මේ පාලම පිළිබඳව එදා ඉඳලා දන්න අය අපිට මේ විදිහට තමයි ඔවුන්ගේ අදහස් පළ කරේ. යාජික දේවල් මේවා ගැන ඉතින් කතා කරොත් නම් මහා ලොකුවට කට්ටිය කතා කරනවා ඩොලර් රුපියන දේවල් ගැන කතා කරනවා අරවා මේවා හැබැයි මේවා නිදානයක් මේ නිදානේ උඩ ඉඳගෙන තමයි ඩොලර් ගැන කතා කරන්නේ ඩොලර් හොයන්න ලේසි මේවා සුද්ධ බුද්ධ කරලා දානවනේ ඔව් දැන් මෙතෙන්ට එනවා 10ක් විතර ආපුවම 10න් 8 දිනේ සුපර්වයිසර්ලා දෙන්නෙක් වැඩ කරනවා ඔව් මේවා හැටු තියා මොනවක් ගලවන්න බෑනේ ඔව් අදාළ බලධාරීන් ඉතින් මේවා දැනුවත් වෙලා මේවා කරන්න ඕනේ මේවා රටේ සම්පත් කියනනේ ඉතින් බලධාරීන් කිසි උනන්දුවක් නැහැ මේවා මේ තේමානේ අහඩු කල වෙලා ගඩොල් ටික විනාශ වෙලා යනකම් තමයි බලන් ඉන්නේ. ඔව්. යා බලධාරීන්ට කියන්නේ ඉතින් අපිට මේක ගැන විසඳුමක් දෙන්න අපිට. ඔව්. අපිට මෙච්චරයි තියෙන්නේ. ඔව්. රට ගැන ඉඳලා අපිට විසඳුමක් දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලනවා. දැන් අවුරුදු මේ විදියට වෙලා දැන් අවුරුදු 50කට වැඩි. ඔව්. ඇහැට පළ වෙනවා. ඔව්. හැමදාම කපනවා නිකන් උඩින් අර දැල්ල. ඔව්. දැල්ල කපලා යනවා මේ මිනිස්සු සම්පූර්ණ ඇහැට දැන් අවුරුදු 50කට විතර ගඩොල් අතර රින්ග. ඔව්. ඒකින් අනිවාර්යයෙන් මේකේ බටර් ලයින් දෙපැත්තෙන් ගාලා තියෙනවා. ඔව්. ඒ වාස්තේ විශේෂයෙන්ම මේ මුදුන. ඔව්. ආරක්ෂා කළ දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඔව්. ඒක ඉතිහාසගත මානවීය තියෙන විශාලම ලංකාවෙම තියෙන ගඩොල් බෝක්කුපාව. බලධාරීන් කියන්න තියෙන මේක විනාශ වෙන්න යනවා. මේකේ මුල් ගිහිල්ලා ගඩොල් ගලවිලා ගිහපහම මේක පොයිට වැටෙන එක තමයි වෙන්නේ. ඔව්. ඊට පස්සේ අපේ දරුවන්වත් ඓතිහාසික දෙයක් කියලා පැරණි දෙයක් කියලා අපිට පෙන්වන්න දෙන්නේ. ඔව්. ඇත්තම කියනනම් මේක වස්තුවක් අපිට. ඔව්. මේක රැකගැනීම අපේ යුතුයකම. ඒක අපේම අයිතිවාසිකම. ඔව්. මෙතනින් 60ට හමාරක් යනවා දේශපාලන ජන අරක මේක යනවා පරිසරවේදී කියලා අරමු මේක හැපෙන්නේ නමුත් අපිට හැමදාම පේන මෙතෙන්ද අපි දන්නවා මේ ඊයේ පෙරේද මෙතන පොඩ්ඩක් සුද්ධ කරගෙන ගියා මේක කපන්න බැයිද අපි විරුද්ධ කවුද ඔව් අපිට ඒකට හදවත දන්නවා මේක පෞරාණික උරුමයක් අපේ දරුවන්ට ඒ කියන්නේ වක්තෘත්ව කවුරුත් නැහැ හරිම කනගාටු මහත්ව වෙන්න අපි මේ දැන් මොහොතේ නෙවෙයි අපි දකින්න හැම වෙලාවෙම කියනවා මේක දකින්නවා දුක් වෙනවා ඊට වඩා අපිට ඒක කරන්න දෙන්නේ නැහැ හැකි ඉක්මනින් මේක ගැන තීරණ ගත යුතුයි අනේ පව් අපි දරුවන්ට ඉදිරි අනාගතේ මේවා ගැන දැනගන්න නැහැ මේක